සුබ දවසක්. පවතින ෆික්ස් ඩිපොසිට් රේට්ස් වලට මොකක්ද වෙන්නේ කියලා හිතනකොට සමහර වෙලාවට අපෙන් අහන ප්‍රශ්නයක් තමා ෆික්ස් ඩිපොසිට් එකක් විදිහට ඉන්ෂුරන්ස් කම්පැනිස් වල ෆික්ස් ඩිපොසිට් තියනවාද කියලා. ඉන්ෂුරන්ස් කම්පැනිස් වල තියෙන්නේ ෆික්ස් ඩිපොසිට් නෙවෙයි ඉන්ෂුරන්ස් ප්ලෑන්ස්. එහෙම නැත්නම් වෙල්ත් මැනේජ්මන්ට් ප්ලෑන්. ඒවා කිසි විටකත් ස්ථාවර තැන්පතුවකට සමාන වෙන්නේ නැහැ. ඉතින් මතක තියාගන්න ඕනේ දේ තමා ස්ථාවර තැන්පතුවක් දාන කෙනෙක් ඒ මුදල් හදිසියට ගන්න අවශ්‍ය වුණාම ගැනීමේ පහසුව ඒ බැංකු සහ මූල්‍ය ආයතන වලින් සපයලා තියෙනවා. ඒ වගේම ඒ තැන්පතුවට රක්ෂණයකුත් ඔබට ලැබෙනවා. ලක්ෂ 11ක ඒක ලැබෙන්නේ ශ්‍රී ලංකා මහා බැංකුවෙන් එක් තැන්පතුකරුවෙක්ට ලැබෙන රක්ෂණ තැන්පතුව. එතකොට ඉන්ෂුරන්ස් කම්පැනි එක අපි උදාහරණයක් විදිහට ගත්තොත් AIA, ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස්, සෙලින්කෝ, එහෙම නැත්නම් වෙනත් ඉන්ෂුරන්ස් ආයතන, රක්ෂණ ආයතන ඒගොල්ලන්ගේ වෙල්ත් ප්ලෑන් යටතේ දෙන පහසුකම කිසියම් කාලයකට යටත් තමා දෙන්නේ. එතකොට ඒ සැලසුමක් ගන්න කෙනෙක් ෆික්ස් ඩිපොසිට් එකකින් තියෙන බෙනිෆිට්ස් ඔක්කොම ඒ සැලසුම යටතේ තියෙයි කියලා බලාපොරොත්තු වෙන්න එපා. හේතුව ඒ ආයතන ඔබේ මුදල් අරගෙන ඒගොල්ලෝ ඒක ප්‍රතිරක්ෂණයක් කරලා ඉන්වෙස්ට් කරලා තමයි ඔයාට ඒ මුදල් නැවත දෙන්නේ කාලය පිරුණාට පස්සේ. හැබැයි කාල පිරීමට කලින් ෆික්ස් ඩිපොසිට් එකක වගේ මුදල් ගැනීමේ හදිසි අවශ්‍යතාවයක් ආවොත් උදාහරණයක් විදිහට පවුලේ කෙනෙක්ට අසනීපයක් වෙච්ච හින්දා සල්ලි ගන්න වෙනවා. එහෙම නැත්නම් වාහනයක් ගන්න අවශ්‍ය නිසා සල්ලි ගන්න වෙනවා. ඒ වෙලාවට අර ෆික්ස් ඩිපොසිට් එක බැංකුවට තැන්පත් කරපු වෙලාවේ එහෙම නැත්නම් මූල්‍ය ආයතනයට තැන්පත් කරපු වෙලාවේ පෙනල්ටි එකකට යටත් හරි ගන්න පුළුවන් කියන පහසුකම ඉන්ෂුරන්ස් කම්පැනියක් යටතේ දාන වෙල්ත් ප්ලෑන් එකක ඔබට ලැබෙන්නේ නැහැ. එතකොට ඔවුන්ගේ ඒ සියලු ගාස්තු අඩු කරගෙන ඉතිරි මුදල තමයි ඔබට දෙන්නේ. එතකොට ලක්ෂ 10ක් තියෙනවා නම් ලක්ෂ 10ම සමහරවිට ලැබෙන්නේ නැහැ. ඉතා සුළු ගාණක් ලැබෙන අවස්ථා තියෙන්න පුළුවන්. මොකද ඒ ගන්න කාලයත් එක්ක තමයි ඒක අඩු වැඩි වෙන්නේ. ඉතින් ඒ නිසා ඔය ගැන දැනගෙන කවුරු හරි ඉන්ෂුරන්ස් කම්පැනි එකක ඒජන්ට් කෙනෙක් කියනවා නම් අපි අපේ ඉන්ෂුරන්ස් කම්පැනි එකේ ෆික්ස් ඩිපොසිට් තියෙනවා, අපි බැංකු වලට වඩා ෆයිනෑන්ස් කම්පැනිස් වලට වඩා අපි හොඳ පොලියක් දෙනවා, බෝනස් එකකුත් දෙනවා, ජීවිත රක්ෂණයකුත් දෙනවා කියලා ඔබ තීරණය කරගන්න ඕනේ ඔබ කරන්නේ මොකක්ද කියලා බොහොම දැනුවත්ව. එහෙම නැතුව ඔවුන් කියන දෙයට රැවටිලා මේ රක්ෂණ ආයතනවල ෆික්ස් ඩිපොසිට් තියනවා කියලා හිතාගෙන වැරදි මතයකට ගොනු වෙලා වැරදි විදිහට ඉන්වෙස්ට් කරොත් හදිසියට සල්ලි ගන්න බැරි වෙයි. මොකද රක්ෂණ ආයතනවල මුදල් ආයෝජන සැලසුම් තියෙන්නේ කිසියම් කාලයකට යටත්ව. ඔවුන්ට ෆික්ස් ඩිපොසිට් එකකදී වගේ හදිසියේ මුදල් නිකුත් කිරීමේ හැකියාවක් නැහැ. දැනුවත් වෙන්න. ස්තුතියි.